අපි සමාජ මාධ්‍ය ඔස්සේ දේව වචනය ප්‍රකාශ කරද්දී එම දේව වචනයේ අර්ථයේ පණිවිඩය එළිදරව්ව ගැඹුර මනුෂ්‍යයාට සිත දැනෙන ලෙස ප්‍රකාශයට පත් කළ යුතුය. අපගේ වචන සිතුවිලිට නොව ඒ ශුද්ධාත්මයන් වහන්සේ විසින් සිත පෙළඹෙන්නා වූ වචනය වේ. එම වචන එම දේව වචන ප්‍රකාශයට පත් කරද්දී ඔබගේ සිත තුවාල වෙන්න පුළුවන්. ඒ හැම සිතුවිල්ලක් ගැන කියද්දී ඔබටම යයි හැඟෙන්න පුළුවන්. මේ මගේ තරහට කියනවා කියලා සිතන්න පුළුවන්. එය එසේ නොවේ. දේව වචනයෙන් කරන්නේ ඔබව ගොඩනගන එක, ඔබව සකසන එක, ඔබව නිවැරදි කරන එක. අපි සුදු වචනේ මෙසේ බලමු. මක්නිසා දෙවන් වහන්සේගේ වචනේ ජීවමානය බලවත් කොයිම දෙමත් කඩුවටත් වඩා තියෙනුයේ ප්‍රාණය හා ආත්මයේද සංදිය හා ඇටමිදුලද වෙන් කරන තරමට කපා දෙන්නේ. සිතේ සිතුවිලිද අදහස්ද විමසන්නේය. ඇයි ඔබ උතරම් කෝප වුණේ? ඒ කෙනාගේ දේව වචනය අරගෙන ඔබ ලොකුවට කතා කරන්නත් විවේචනයටත් ලක් කරන්න ගියේ. ඔබ විශ්වාස කරන්නේ නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේගෙන් නොවේ යයි කියලා. එහෙනම් ඔබට බැරි වුණේ යයි ඔබගේ රහස් කාමරයේ තුල ශුද්ධාත්මයන් වහන්සේට යාඥා කොට දෙවන් වහන්සේට යාඥා කොට ඒ මිශ්‍ර කාලය තුල ඒ ප්‍රශංසා කාලය තුල ඒ මෙනෙහි කිරීමේ කාලය තුල කැඩපත වූ ශුද්ධ බයිබලෙන් ඔබට විමසන්න බැරි ඕනෑම කාරණාවක් යම් කෙනෙක් කියනකොට දේ වචනේ පළමුව ඔබ ශුද්ධාත්මයන් වහන්සේ තුල විමසීමක් කළ යුතුය. සමහර විට අප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශන කරන වචන තව කෙනෙක් රැගෙන එයට රසවත් කොට සංස්කරණය කොට රංග දක්වා ඔබට ඉදිරිපත් කරાવી. ඒකයි දේ වචනේ කියන්නේ ස්වාමියාගේ මේසෙන් වැටෙන රොටි බල්ලන් අහුලන් කනවා කියා. මෙසේ දේ වචනේ එක්කෙනා රස විඳින ආකාරයේ විවිධත්වයක් ඇත. ආමේන්.